Vinny Production. මෙහෙමයි සභාපතිකම් කියන එහෙම ලේසියෙන් කරන්න බෑ. ඒකට මනා පළපුරුද්දක් තියෙන්න ඕන. මේ පසුගිය කාල සීමාව තුළ සභාපති විදියට මම මේ ගමට මොනතරම් සේවයක් කළා තියෙනවද? මොනතරම් සේවයක් කළා තියෙනවද? නැද්ද? නැද්ද? අනේ මන් දන්නේ. නැද්ද? නැද්ද? අනේ ඔව් අපි දන්නේ නැද ගමට කරපු දේවල්. ඔය කරපු ටික හොඳටම ඇති. කරන හරියක් ඉතින් පවුලටනේ කරගත්තේ. පවුලට කිව්වේ කාගේ පවුලටද? ඒ පවුලක නෑ පවුල් ගොඩකට. මං කියන්නේ අලුතින් සභාපති කෙනෙක් පත් කරගන්න ඒ කරපු යෝජනාව නැවත සලකා බලන්න කියලා. අය පස්සේ පසුතැවෙන්න වෙයි. සලකා බලන්න දෙයක් නැහැ. දැන් ඔබතුමා මේක මෙච්චර කාලයක් කරානේ. ඒ හින්දා දැන් අලුත් කෙනෙක්ට මේක දීලා බලන්න ඕනේ. කරුණා කරලා පවුනදී යන්න මෙයා. හරි. එහෙනම් ඒකනේ අවසාන තීරණේ. හොඳයි. ඔල්ල බලමු. Mali Rama bana shogawa mali karo munde gama mama mama හොඳයි බොහොම ස්තුතියි මාව නව සභාපති විදිහට පත් කරපු ගොවි මහතුරු සියලු දෙනාට. ඉතින් නව සභාපති හැටියට මට පැවරලා තියෙන රාජකාරී ඒ ආකාරයෙන් මිෂ්ඨ ගන්න මං සැදී පැහැදී ඉන්නවා. ඉතින් අපි නව නිලමඩුල්ල පත් කරගත්තා. ඉතින් සමිතියේ වැඩ කටයුතු ඉදිරියට කරන් යන්න මම අපේ ලේකම්තුමාට බාර කරනවා. බොහොම ස්තුතියි. හරි නේ ඉවරයි නේ යන් එන්න ඇති නේ යන්. ඉවරයි නෑ මේක ඉඳ ගන්නවා. කොහෙ යන්නද? මේක තියෙනවා. හොඳයි එහෙමනම් නව නිලමඩුල්ල පත් කිරීමෙන් පසු මිළඟට තියෙන්නේ අදහස් සහ යෝජනා වාරය. ඒ සඳහා ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවද? ආයිබෝ සභාවෙන් අවසරයි. පහුගිය දින කිහිපයේදී බෙන්ගාල බොක්කාවට ඇති වූ අවපීඩන කලාපයක් හේතුවෙන් කුණාටු තත්ත්වයක් හටගෙන ඇත. එම කුණාටු වර්ධනය වී දකුණු ප්‍රදේශයෙන් ඇතුල් වී දකුණු පළාත, සබරගම් පළාත, උතුරු මැද දක්වා වර්ධනය වෙමින් පවතී. නෑ මං කියන්නේ අර වැව් බන්ට් එක දක්වාම වතුර පිරලා තියෙන්නේ. ඒකට මොකක් හරි බල්ලා කරන්න වෙයි. ඕනි සභාපතිතුමා වැව හොඳටම පිරලා තියෙන්නේ. වැව්වෙම කඩාන ගියොත් එහෙම ඔක්කොම ඉවරයි. වෙලාවට හොරව වෙරියා නම් ඔය මුකුත් වෙන්නේ නැහැ. කොහෙද ඉතින් අපි කියන දේවල් ගණන් ගන්න නැහැ. හොඳයි අපි අද මේකට විසඳුමක් හොයමු. මම අද යනවා වාර ඉංජිනේරුතුමත් එක්ක ගිහිල්ලා ඔය බලන්න. ඒකට ඉක්මනට විසඳුමක් ගමු නේද ගමු. ඒක හොඳයි සභාපතිතුමා. එහෙම හොඳයි. එහෙම හොඳයි. නේ කරුණාගාව නම් බඩු දිනවලු. කරුණාගාවට යන්න බෑ. ඇයි? මං උඩ පැකට් 4කට ණයයි. ඈ? ඔව්. ජිල්බුවගාව නම් බඩු දිනනවා හොඳේ. දිල්බුවගාවටත් යන්න බෑ. ඇයි? මම පැකට් 6කට ණයයි. හවස් වෙද්දිම කඩාන යන්න ඊට තියෙනවා. එහෙම වුණොත් මේ මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. හැන්ද වෙන්න කලින් අනිවාර්යයෙන්ම දෙකක් දාගන්න ඕනේ. ඇත්ත. මොන තත්ත්වයක් අවශ්‍යද උදාවේදී කියලා කියන්න බෑනේ. ඇත්ත. මගේ ඇඟ බෙවුලනවා බං. මගේ දිවත් කාවෙලා. කෝ බලන්න. ඇතුළට දාගනින්. හොඳයි අපිට වැවේ තත්ත්වය ඉක්මනට බලන්න යන්න තියෙන නිසා ලේකම්තුමා අපි සභාවේ වැඩ කටයුතු ටිකක් ඉක්මන් කරමු. හොඳයි එහෙමනම් මේ මොහොතේ වැව අවදානම් තත්ත්වයක තියෙන්නේ. නමුත් න්‍යාය පත්‍රානුකූලව තියෙන්නේ අපිට ප්‍රබෝධමත් වන අවස්ථාව. ඒ සඳහා ඔබ තමුන්නාන්සේලාගෙන් කාට හෝ කෙටි ඉදිරිපත් කිරීමක් කිරීමට මා අවස්ථාව ලබා දෙනවා. හරි ඔයාලා අතල්ලා ගන්න මම ඉල්ලන්න. නැද්ද? ඉන්නවා. ප්‍රබෝධමත් වෙලා යන්. සිරිදාස බොටමම හෙව්වේ. මේ කුමරේ අත්තර වතුර තියක්දී මගේ පොල් බටේ වැහුව ඇවිදියෝ. වැඩ කරන්න එපා හරිද? අලු කොහමද ඇත්තකනේ? බාර
මාරයිනේ වලි. සුමුති සම්මානයෙන් ගෙදරට එයි වගේ ආ. ඇත්තටම බනිනවා වගේ. උදේටම රඟපානවා. රංගපෑම් නෙවෙයි අක්කා මං ආවේ සිරිදස්සගේ හොම්බට දෙකක් අයින්න. ඔබට වලිප්පුත පංචායතයලක මෙච්චර වහින් උඹේ බටේ වහන්න මට පිස්සුද? ඵලයන් ගිහින් බලපන් උඹේ කුඹුර. මෙවට කඩ වතුර දෙන උඹේ කුඹුරේ. දැන් නම් ඇක්ට් එකක් නෙමෙයි වගේ බං. මාරයිනේ මල්ලි. අඩෝ සිරා මං තෝ කම්බස් කරාගෝ. වාරගත්තු පළවෙනි දවසේ මේව නම් ඉස්සරහට තව මොන වෙයිද දන්නේ. කොල්ල බලමු. බෙන්ගාල බුක්කේ පවතින පීඩන අවබෝධයක් වුණාට මෙතන දැන් අතිපීඩන කලාපයක් ඉඳලා තියෙන්නේ. ගිගුරුන් පැයට කනේ පහ ගලුනොත් අදින්න පුළුවන්. ආයෙත් ඒකම කියනවා. මට හොර බලා හිටගම මේ වලිය දිහා. හිටපු නිලමඩුල්ලට ඒකල සේවයට මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම නව නිලමඩුල්ලට මාගේ හෘදයාගම සුභාශිංසන පිරිනමනවා. ඒ වගේම වැව් බැම්ම සම්බන්ධයෙන් ඒ අදහස් යෝජනා ඉදිරිපත් කරපු හැමෝටම ස්තුතියි. අයිබෝන් සභාපතිතුමනි ඊයේ දිනේදී මා පැවසු ආකාරයට බෙන්ගාල බුක්කේ ඇති වූ සුළුකුණාට තත්ත්වයේ හේතුවෙන් අලියා කෙලියාගම වැවේ ජල පෝෂක ප්‍රදේශ වලට ඇදහැරුණු මිලිමීටර් 100ක් ඉක්ම වූ වර්ෂාපතනය නිසා වැවේ ජල මට්ටම මහ ගම් වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. ඕ කියන දෙයක් පැහැදිලිව කියනවකො මිනිස්සුયો. නෑ වැවේ බැම්ම කඩාගෙන ගිහලා කුඹුරු ටික යට වෙලා ඒක කියන්න ආවේ. මොකක්? මම කිව්වනේ බං අජී උඹට ගබ කඩාන ගියොත් අපිට බොන්න වෙන්නේ නැහැ කියලා මම කිව්වනේ. මේ වින්නේ දිහා බලන්න කොහොමද බං අම්මුවෙන් ඉන්නේ අද? ඒක තමයි කියන්නේ. වේලි බලන්න තමයි ඉන්න වෙන්නේ දැන්. කොහෙන් හරි පැකට් එකක් හොයාගන්න ඕනේ. එකක් මති දෙක. ඔන්නම වෙනවා දෙයියෝ. ඔන්නෝක තමයි කියන්නේ. ඔන්නෝක තමයි කියන්නේ වැඩ කරන්න තියෙන්නේ කය නෙමෙයි වැඩ කරන්න තියෙන්නේ මොලේ. බල රත්තරන් වගේ වතුර ටික යනවා බං ගාගෙන කඩාගෙන වේදනයි පපුවට. අපි ඉන්න දවස්වල ඔහොම දේවල් වුණාද? උනේ නෑ. මේ ගමට සාපයක් වැදිලා තියෙන්නේ. කතා කරලා ගන්නේ මේ කඩාවන ගිහිලා තියෙන දින වැව් බින්දුවක් කොත් අතුරු ඉතුරු වෙන්නේ නැහැ. අයියෝ වත් කාලත් ඉවරයි. රජ කාලේ වැව් බැම්මට පිට දීලා වැව් බේරගත්ත කාලා වගේ මම මේ කඩන් ගිපුදල හරස් කරලා මේ වැව් බේර ගන්නවා. ඊට බලන්න ගලි. දිනේ මෙහෙන්න පොඩ්ඩක් මෙහෙන්න. කාල හරස් කරේ වැව් බැම්මක පොඩි හිලා. හරිද? ඒක හරස් කරලා තේ කොල්ල මැරුණා. දැන් මෙතන අඩි 40ක් විතර වැව් බන්ටේ කඩා ගිහින් තියෙන්නේ. දැන් මේක හරස් කරන්නද හදන්නේ? මාරයි නේ මල්ලි. හතර බිව්වත් මත මේක හදන්න අයියේ. මේ සභාපති මහත්තයා. අදෙයනේ මේ මොකද්ද වෙලා තියෙන්නේ? වැරදි තැනින් නේද කපලා තියෙන්නේ. කොට්ට ගාව තැනින් තමයි කපන්න ඕන. තේරෙන්නේ නැහැ. උදාහරණයක් පෙන්නු. පැතුම් නිස්සංග. අතින් අලගන්න පැතුම්. නිස්සංග. දැන් පැතුම් නිස්සංග මං කියන්නේ මේ වැව් බැම්ම. එතකොට මේ වැව් බැම්මේ ස්කන්ධිය පිටනේ වැටෙන්නේ මෙන්න මෙතනට. එතකොට සිරාමල්ලි ඔයා දැන් ඇවිල්ලා ජල ප්‍රවාහයක් වගේ ඇවිල්ලා කැරකි ඇවිල්ලා වදින්න මේ වැව් බැම්මේ. දැන් ජල ප්‍රවාහය මේ වැව් බැම්මේ මේ අහිංසක වැව් බැම්මේ වදින්න යන්නේ. හරි මං ඉන්න. මේ මොන ජල ප්‍රවාහයක්ද මේ ජල පැකට් ගන්නේ. බලපන් ඇගේ හැටි. මේ මොකද්ද මේ? අපි මෙතනින් යවන්න ඕන ලොකු ජල කඳක්. අන්න හරි. බලමු හොඳ කන්දක්. බලමුඩ පැත්තකට යන්න. ආම්මට මේ ඉන්නේ බඩු. යමන් පුතා. කලකේ කලකිලා හැප්පියම් බැම්මේ. යමන් පුතා. කලකේ කලකී බලයන්. යමන්. ඔන්න ඕක තමා වැව් බැම්මට උනේ. ස්කන්ධය ගලනවා පීඩනය පිට වෙනවා. වැව් බැම්මට අමාරුයි. මේ වැව කඩා යන්න කලින් අපි දිනර පැකට් දෙකක් හොයාගන්න බැරුණානේ බං. බලපංකෝ දැන් නිකන් ඇඟ වෙවුලනවා වගේ. වැව කඩාන කීපෙන ලොකු පාඩුවක් තමයි. මොකද එහා ගමට යන්න තියෙන මේ පාර විතරයිනේ අයියා අපිට.
එයා ගමේ නම් බඩු තියෙනවා. ඒත් අපි කොහමද යන්නේ කියාන්කෝ. බලපල්ලාකෝ. වැව පාමුලම මගේ කුඹුර. සේරම ගහගෙන ගිහින්. ගණ්ඩ දෙයක් නෑ බා. වැව පාමුල තමයි බම් මේ අපි දෙන්නයි කුඹුරු දෙකක් තියෙන්නේ. මේ වැව කඩන් ගිපුවාම ඕවා ඉතුරු වෙයිද? ඈ ගණ්ඩ දෙයක් නෑ තමයි. බොණ්ඩ පෙරාගත්ත කෑන් එකක් තිබ්බේ පැල. ගහගෙන යන්න. කමන්නේ. කාට හරි හම්බෙන්නේ නැත. සිරාවටම කෑන් එක ගහගෙන ගිහිල්ලාද? අයියෝ කොමුද බා? කොයිමු? කොයි හරි විහාර මහදේවි මුහුදට බිලි වෙලා මේ රට බේර ගත්තාගේ මම මේ වැවට බිලි වෙලා මේ ගව බේර ගන්නවා. ඊටවන් අල්ලගනි. මේ ජිනේ මේ ආංගරු වැවට පයින් දෙනවා. මාරයි නේවල්ලි. අනේ බලන්න පිටපත වවත්තුවා මේ වැවේ වතුර පාඩ පාලෙවකින් දාද්දි ලොරිය ගහගෙන ගියානේ. ඔය බලන්නකො වෙලා තියෙන දේවල් බොඩියත් එක්කමද ගියේ? නෑ සභාපතිතුමා. බොඩිය ගෑණි හොදලා වැලට දාලා බොඩිය වැලේ ලොරිය වෙලේ. එන්නකො මොකක් හරි කරන්න ඕනේ මේ නිකන් ඉඳලා බෑ. ඉංජිනේරු මහත්තයෝ. මාර වැඩිම සභාපති මහත්තයා වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිටත් මේ හිතා ගන්න බැරි මහත්තයෝ. මේක මෙහෙම වෙන්න විදියක් නෑ. ඒකනේ. වලිනු මට්ටය බොනවත් දන්නේ. වැඩි කරන්න දීපන්. අපි හරිම තැන බලලානේ කැපුවේ. ඒකනේ. අනික අපි යනකොට වැවේ වතුර මට්ටමත් අඩු වෙලා තිබ්බේ. මට ස්ථීරවම කියන්න පුළුවන් අපි කපපු කැපුම අපි නැති වෙලාවේ කවුරු හරි පළල් කරලා තියෙනවා. ඉතින් ඔබතුමා කියන්නේ ආපහු කවුරු හරි කපලා Mali Rama Bana Shogawa Mali Karo Mundika Mama Mama උදේටි ගමේ කල වෙන්නේ කළු පීටින්න කොටපන්. ගමේ කලට ජල බිති කාවෙන්න කොටපන්. කොහෙ බිලි වෙන්නද? වතුර නෑනේ. වතුර ඔක්කොම කඩාගෙන ගිහලා මේ මෙච්චර හිම්බෙච්චයි වතුර. හැබැයි බිලි බාන්න සුපිරි ඈ. අයියෝ ජිනේ ඔබ තමා බඩ. හරි දැනට පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්නකෝ. නිශ්ශබ්ද වෙන්න කට්ටියම. වැලි කොට්ට ගහලා හරි බන්ට් එක බේරගෙන කුඹුර වලට වතුර ගත්ත එක හරි. ඒත් මේ ඇට මාරු වෙච්ච එක මොකද කරන්නේ? ඔව් සභාපතිතුමා. සිරාගේ මගේ කුඹුරු දෙයක් ගිහලා බලන්නකෝ. සමහර ගෝයන් ඉන ගාවට, සමහර ගෝයන් දණිය ගාවට. සමහර වී තාම පැලවෙලත් නැහැ. බොන්න හිටලා තියෙන්නේ. ඔව්. උන්නතු මේ ප්‍රශ්න විසඳන්න බෑ. කලම විය ගන්න දීලා තියෙන්නේ. ඇත්ත සභාපති මහත්තයෝ. දැන් මගේ කුඹුරෙත් ඔය සිස්ටමනේ. පෙළක් ගෝයන් කූඩිනවා. පෙළක් ගෝයන් බණ්ඩි. බණ්ඩි පොර ගහනවාද මැස්සන්ට තෙල් ගහලා කියලා හිතා ගන්න බැරි වෙන්නේ. අම්මා බබා. ආරයි නේ මල්ලි. බොන්න වෙනවා. ඇත්තම කතාව කිව්වොත් එහෙම වෙන්න විදිහක් නැහැ. ඔයාලට බාල වී වැඩිමල් වී දෙකම ඕනි කියලා කිව්වනේ. ඉතින් බාල වී ඕන කිව්වාට බාල වී දුන්නා. වැඩිමල් වී ඕන කිව්වාට වැඩිමල් වී දුන්නා. ඒ දෙක අපි වෙන වෙනමනේ දුන්නේ. අනික රජය අනුමත කරපු බිත්තර වී අපි ගෙනාවේ නේද ලේකම් මහත්තයා. බොරු නම් අපේ කෘෂිකර්ම මහත්තයා ඉන්නවා. එයා ඉන්නවා සාක්ෂි. කිව්වට දැන් එහෙම වෙලා තියෙනවනේ. කොහෙන් හරි අඩුවට බිත්තර වී ගෙනල්ලා දැන් අපේ වගා ඉවරයි. ඔන්නක තමයි කියන්නේ. කටින් සභාපතිකම් කරන්න බෑ කියලා. අපි හිටියානම් ඔහොම වෙන්නේ නෑ. Mali Karo Mundika Mama මේ තියෙන්නේ මාස 4 බිත්තරේ. බිත්තරේ කනවා.
මේ තියෙන්නේ මාස 3 මේ දෙක විකට කවලක් කරාම සභාපතියටයි ගොයියොන්ටයි යන්න වෙන්නේ පස්සෙපැත්තේ තමයි. මගුල් කී කින්න තොইল මේටි කලවම් කරපන්න. පස්සේ පැත්තෙන් තමයි. හිතපු සභාපතියලවල අපි කරේ වැරද්දක්දෝ කියලාත් මට හිතෙනවා වෙලාවකට බං. එහෙම මෙතනටත් එපා බං. තාටියක් අපි බලමු. අජියෝ මරු කාලගුණේ නේද මම මොනාරි කරන්නේ. බොමු අයිබුවන් ශ්‍රී ලංකාවේ වනාන්තර සහ ගම්මානාශ්‍රිත අලි ගැවසීම නිසා අලි මිනිස්කෙටම උග්‍ර වී ඇත. පවතින වියලි කාලගුණ තත්ත්වය නිසා ආහාර සහ ජලය සොයා යන වන අලින් ගම් වැදීම නිරන්තරයෙන් සිදුවේ. මෙහි වරද මිනිසුන්ගේද අලින්ගේද සොයා බැලිය යුතුයි. හරි මොකද්ද කියන්නේ කියපන්කෝ. මගුලක් කියන්නේ. නෑ මම මේ කිව්වේ ආන්දරම අලි බැහැලා යායට ඒක. මේ තේවල සල්ලි දීලා ඵලයන්. අඩේ අලි ආයටම බහලා බං. අයියෝ ආන් ඉවරයි ඔක්කොම බං. අයියෝ. මොකද ගන්න කට්ටිය කොහෙන් බහලා? කට්ටිය මෙහෙම බහලා. මොකද මොලව කරන්නේ ධර්මයේ කුඹර වර. හරි ඉන්නකෝ. මේ උත්තරද්ද කියන්නකෝ. මොකටද? හෙන්දුව. මේකට අලිය බය හෙන්දුව අලිය බය දැකලා නැහැ. මාරයි නේ දිනේ. හෙන්ඩුවට බය බං පෙරහැරේ යන අලි. පුරුදු කරපු අලි. මේ මං වල්ලලි බහැලා ඉන්නේ අර පේන්නේ නැද්ද? ඇයි වල්ලලි බය නැහැ? බය නැහැ. අහුනොත් එහෙම ඔකරන් ඔබයි කොයි හරි අලි වෙඩිකෝ. ආලි වෙටි තියෙනවා. කොයි තියෙන්නේ? ගෙදර. ගෙදර තියලා හරිනවද මං අරන් දැන් ඇති කෑවැති මයි පුතා යන්න දැන් කෝ යන්න මයි පුතා යන්න කෝ වගාවට හානි කරන්න දෙවන්නේ දැන් අප්පච්චි යන්න අප්පච්චි ඕ දැක්කද අපි කියන්නේ කලියට තේරෙන විදිය අලියට තේරෙනව නෙමෙයි අක්කෝ උඹලගේ අප්පච්චි පිටිපස්සේ අප්පච්චි වා මොකද මේ අලිය ඇත්තේ යන්න ගෙදර මේ පිස්සුනේ කරන්නේ අප්පා හේ ගිනාවද ගනි ගිනි පෙට්ටිය ගනි නෑ ගිනි පෙට්ටිය කියන්නේ කිව්වේ නෑනේ ඉතින් ගිනි පෙට්ටිය නැතුව කොහොමද මේක පත්තු කරන්නේ නංගන් දිනේ ගොන් වැඩ කරන්න එපා මේ දෙක තියලා ගිනි පෙට්ටියක් කරා වරින් ටක් ගාලා ගිහලා අර පේන්නේ නැද්ද බං අල වදේනේ අප්පෝ අලියගෙන්වත් නෑනේ මෙච්චර වදයක් ඵලයන් තනියා නෙමෙයි අක්කෝ තුම්පත් එන තනියා තුම්පත් එන බං තනියෙන් ඉන්න කාට කියන්නේ තනියා. හරි එතන තනියෙන් අන්දෙන මේම් බා පැකට් එක අනේ ගිනි පෙට්ටිය ගිනවද ගනින් අලි වෙඩිලා තාලා දාමු අලි වෙටි ගෙදර ගෙදර ඔය දැන් කිව්වා අලි වෙටි තියලා ගිනි පෙට්ටිය අරන් එන්න කියලා ඔයා මොනවද අනේ අලි වෙට්ටිය ගෙදර තියලා ගිනි පෙට්ටිය අරන් මම හොඳයිනේ ඔය අලි වෙට්ටිය ගෙදර දැන් නැහැ නේද මෙතන නෑ මුකුත් නැහැ නෑ ටික තියලා ගිනි පෙට්ටිය කරනවා ඔය බා ඉල්ලපා මොකද ඔය පැත්ත ඇලි ගියාද මේ කරදරස් අපිට මුකුත් හොයාගන්න බැරුණා අපි ඉඳලා වැඩක් නැහැ සෝමි අයියේ අපි ඉඳලා වැඩක් නැහැ අමුඩ පුළුවන් ද කියන්නකෝ අයියා අලි එලවන්න හැමතැනම බඩු කොහෙන් බඩුලා. අපි දැන් මේ කුඹුර පැත්ත බලන්න යන්නේ මෙලාට අලි පාගලා සේරම විනාශ කරලා දන්නේ ඔය කොහෙද යන්නේ උඹලගේ කුඹුර තියෙන්නේ මේ පැත්තේනේ අපේ කුඹුර නම් කොයි වෙලේ බලා ගන්න බැයිද අයියා. අපි මේ යන්නේ කරුණේ කුඹුර බලන්න. බොහෝ දුරට බඩු ඔක්කොම හංගන්නේ උගේ කුඹුරනේ. ඒ වයි බැරළුයි දඟරුයි ඔක්කොම අලි පාගලා දන්නේ අයියේ. අනේ දවස් ගානක් තිස්සේ වේලනවා අද නම් බඩු හම්බුනොත් බැරලේ කටේ තියන් ගන්නනේ අම්මා දෙකින් මේ බදු 70 අනේ මොකද කරන්නේ අනේ ඒකනේ මාරයි නීවල්ලි මොනවා කරන්නද ගහකටවත් නගිමු මට ගහලා ඉන්න බෑනේ අනේ මොන මකුල කරන්නේ ඉන්නේ ගහක් කන්න කරන්නේ මරනවා ගිනි දා ගන්න ඕනේ අනේ අයියේ මේ අර කචාවේ නිදිය ගන්න අලියා එද්දිද වලා එද්දිද මං හිතන්නේ වලහයෙද්දිනේ එතකොට අලියනකොට නිදාගත්තට වැඩක් නැද්ද අනේ අයියේ නෑනේ මල්ලි ඈ ලණි අයියෝ යා මාරයි නීමල්ලි වල්ල කත හීනි ගහකට නැගලා තියෙන්නේ යන්නේ ශරම හදා ගන්න නැත්තකට එන අලියා කුලප් වේ අලි වෙඩි
ෆාම් වලට දාලා දන ගස්සනවා. මලි කෝ අලි ඉන්නවා කිව්වනේ. මහතුරු දැන් දෙන්නේ. දැන් ආවට වැඩක් නැහැ. අලි කෑන් බූලි බැරල් ඔක්කොම පෙරලගෙන ගියා. දැන් ටිකට කලින් මේ මෙතන හිටියේ. මේ ගහ පෙරළුවෙත් අලි මෙතන මෙතන කියන්නේ දැන් ඇත්තේ අනිකට් එක හරියි. මල්ලි ඇනිකට් එක හරියලු. කෝ නෑනේ පෙන්නේ හරියි. ඇනිකට් එකේ නැත්තම් දැන් ඇත්තේ කුණු ඇල දිහා. කුණු ඇල දිහා කුණු වල හරිය පේන්නේ නැහැ කියන්නේ දැන් අනිවාර්යෙන් උන් දෙනියේ. කෝ නෑනේ. දෙනියේ පේන්න නැත්තම් දැන් අලි ඉන්නේ අනිවාර්යෙන් කැලේ. අලි කැලේට ගියාද? එහෙනම් ඉතින් මල්ලි අපිට කරන්න දෙයක් නැහනේ. ඒක තමයි. දෙන්න මල්ලි අලි වෙඩිල්ල. ඒකත් ඉතුරු. මේකත්. ඔව් ඒකත්. මාතුරු දැන් අලි කැලේට ගියාම සෙවිලා වැඩ නැහැ නේ. දැන් දෙයියනේ කියලා යන්න. කැලේටද? අපි එහෙනම් යන්න. අලි ආව කියන්න කෝලේ අද්දි. සිරා උඹට මතකද ඔබේ කුඹුරෙන් පැකට් දෙක අරගෙන නැගිටිනකොටම මේම අලියා මට මතකයි තනියා. යා කටේ ගද? මේ අහන්න සභාපතිතුමා එක ප්‍රශ්නයක් කියනවා තව ප්‍රශ්නයක්. දැන් යායි පුරහා අලි. යට ගන්න තියෙන V8 දෙක උන් කහපුවාම අපි කන්නේ 5ද? අපි මේ අලි ප්‍රශ්නෙට විසඳුමක් ගන්න ඕනේ තමයි. කිය හිටියට වැඩක් නැහැ. ඉක්මනට මොන හරි කරන්න. අනිත් එක තනි කුමුරක්කට වැඩක් තියනවද? නෑනේ. දැන් බලන්න පහළේ බෝකු ගාව ඉඳලා කුණු වැල ගාවට එනකම් අලි වැටක් නෑ. එතනින් තමයි අලි ටික ඔක්කොම පයින්නේ. නැද්ද මල්ලි? එතන දලි පයින්නේ. මන් දන්නේ නෑ. ඔව් ඒක ඇත්ත. දැන් මං අදාළ බලධාරීන්ට කීප වතාවක්ම ලියුම් වලින් දැනුම් දුන්නා. කොහොමද ඉතින් මේ මිනිස්සුන්ට මේක ගාණක් නෑනේ. එහෙම කියලා වැඩක් නෑ සභාපතිතුමා. අපි මොනවාරි කරන්න ඕනේ මේකට. මෙහෙමයි. මේ ඉක්මනට අපිට අලි වැටක් දෙන්නේ නෑ. මෙහෙම කරමු. අපි සමිතියේ විදියට කණ්ඩායම් දෙකකට බෙදිලා ගෝයන් කැපෙනකන් ඔය අලියන මංකඩ අපි රකිමු. තව ටික දවසයිනේ තියෙන්නේ. ඒ අදහස නම් හොඳයි. හරි. මගේ කණ්ඩායමට මමයි අපේ ලේකම් මහත්තයයි දෙන්න ඉන්නවා. තව දෙන්නෙක් වගේ ඉදිරිපත් වෙන්නකෝ. හරි මං එන්න සභාපතිතුමා. හරි මටත් අවුලක් නෑ. මටත් එන්න පුළුවන්. අනිත් කණ්ඩායම අය කණ්ඩායම. මම පැතුම් නිස්සංක ප්‍රේමතිලක. මම යන්න ඇස්තු වෙන්න. එන්නම් ඉතින්. හොඳයි එහෙනම් අද අපේ දවස. මේ මොන කරුමේ සභාපතිතුමා ගෑනු දරුත් එක බුදිය ගන්නවත් නැති හින්දා බෑන් ගහන රස්සාවත් නවත්තලා ගොවිතැන් කරන්න ආවා. මේ අලි කඩලක් හින්දා ඒත් ගෑනු දරුත් එක බුදිය ගන්න දෙන්නේ නැහනේ. ෂී. ඔව් ඉතින් ගෑනු දරුවොත් එක බුදිය ගන්න දීප හොඳ පණ තියෙන සභාපති කෙනෙක් හිටියා. අදාළ බලධාරීන් දැනුවත් කළා. මේ කිලෝමීටර් භාගය අලිවට හදාගන්න එක කීරි කවි වැඩක්. කොයිද ඉතින් ගමේ උන්ට ලොකු උනානේ. ඉතින් යන්නේ ඔයා සභාපතිකම් කරානේ. ඔයා දාවේ කිරිකඩ ඔය හයිද කොල්ලා තිබුණා නම් අද මං ගෑනිත් එක ෂෝක්කට බුදිය ගන්නවනේ. ඉතින් පළ. තෝ ගිහලා ගෑනිත් එක බුදිය ගනින් අපි බුදිය ගන්න අලි එක්ක. තෝ හිතුවා තෝ හින්දා අලි ඉන්නේ නැහැ කියලා. අලි නැති මේ අපි ඉන්නා. පළ. ලේකම් මහත්තයා. ඔව් සභාපති. මේක මේ මෙච්චර කාලයකට අපේ සමිතියට මගේ රිච්ච අත්‍යවශ්‍යම වැඩක් හොඳේ. ඉන්න මේක ඉක්මනට විසඳුමක් හොයමු. ඔන්න පේනවනේ මේ කුඹුරු කෑලි ටිකට වෙලා තියෙන වැඩේ. රැකලා හොඳ රාලි විනාසයි. ඔය එන්නේ. එනවද මේ? හරි බඩු හරි කෙලලා හතර වටේටම අයියෝ අපරාධ ගෝයන් දිගස්සේ. දැන් මොනවා වුණත් හිටපු සභාපති මහත්තයා රැකපු දවසේ අලි ආවෙත් නැහැ කිසි හේනෙකුත් නැහැ. දැන් ඔබතුමා රැකපු දවසේ මේ අයියෝ අපරාධ කෙල්ල හතර වටේටම මේ අයියෝ ෂේ. ඕකනේ කියන්නේ. කිසිම වැඩක් හරියට කරගන්න බෑ. පොර ආදාද හොඳට බුදියන්න ඇති. අලිය ඇවිල්ලා මුංග පාගල ගියත් මුන් දන්නේ නැහැ. ගමේ උන්ටත් මගේ අගේ නැති වුණානේ. දැන් යායෙම වනසලා. එහෙම කතා කරන්න එපා. අපි මෙතන බුදිය ගත්තේ නෑ. අපි මෙතන එළි වෙනකන් ඊ අලි රැක්කා. අලියෙන්ට විදිහක් නෑ නැද්ද? එළි වෙනකන් රැක්කා මේක අපි එළියටකන් රැක්කා. එහෙමද? එහෙනම් මේ මොනවද? මොකෝ අපි පාගලයි අයියෝ. නෑ අපි පාගල නෙමෙයි. අපි මොකුත් කරේ අපි හොඳට රැක්කා. හොඳට කරානේ. තම චප්ප කොල්ල දාන්න. හැබැයි ඉතින් අලි අඩිය වගේ පේන්න ඕන. කවුරුම ටෝච් ගහන්නේ? අලුත් සභාපතියා. ආයි ගන්න. මේක තලන්න දීපන් හත් වලාමේ. හරි. අල්ලපන්.
බෙන්ගාල බොක් ආශ්‍රිතව නැවත ඇති වී ඇති පීඩන අවපාතය මෙවන විට සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා. තව දින 5කින් සුලිකුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වන බවයි සඳහන් වන්නේ. මෙම සුලිකුණාටුව උතුරට බරව වයඹ දෙසට ගමන් කරන බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝගතනය කළේ. එම හේතුවෙන් නලියනාගම, අලියාකෙලියගම, වලිගම, ගුලිගම යන ප්‍රදේශවලට මිලිමීටර 300 ඉක්ම වූ තද වැසි සහ පැයට කිලෝමීටර 60-70 අතර තද සුළං සහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. තද සුළං වලින් සහ කුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැන් බොන්නද වෙලා තියෙන්නේ? අංග පැකට් එකක් එම නෑනේ. අනේ පැකට් එක කියලා ඉතපන්. දැන් සභාපතිතුමා වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරනේ. දෙයියනේ කියලා ගෝයන් ටික කපලා ගෙට ගන්න ඔන්න මෙන්න තියෙදි කියලා කුණාටුවක් එනවා. මොකද අපි නවත්තන්නේ එපා කියන්නේ නැද්ද මල්ලි? ඈ යා කුණාටුවක් කියනවලු මන් දන්නේ නෑනේ. ඔබ දන්නේ කණ්ඩායි බොන්දයි මේ බුදිය ගන්නයි ඉඳලා. සභාපතිතුමා මම මෙතෙන් යට කතා කරන්නේ නැහැ. එච්චරයි තරහින් ඉන්න බරි. දැන් මේකයි සභාපතිතුමා. දවස් දෙක තුනක් ඇතුළත ආයෙ කපලා වී ටික ගෙට ගත්තේ නැත්තම් වහ ටිකක් බිලා සරමුක්සන් අල්ලාසි කාලම් මැද්දෙන් දුවන්න තමයි වෙන්නේ. එහෙම දුවන්න වෙනවද? ඕ දුවන්න වෙන මාත් දිව්වා. ලේසි කාරණාවක් නෙමෙයි ගොවිතැන් කරනවා කියන එක. හරි මට නොතේරෙනව නෙවෙයි. මාත් මේ කල්පනා කරන්නේ මොකද්ද කරන්න කියලා. මහත්තයෝ සීම දෙයක් කරන්න ඕනේ නැහැ. මේ කරපු ටික හොඳට ඕනේ. මේ ප්‍රශ්නෙත් මෙතුමට විසඳන්න දුන්නොත් හත් පොලේ ගාගන්නේ හත් පොලේ. ඒ නිසා පරණ සභාපති විදියට මම මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා මම මේ ප්‍රශ්නේ විසඳනවා. ගමේ ගොවින් වෙනුවෙන් මම නැගී සිටිනවා. දවස් දෙකෙන් මම මේ ප්‍රශ්නේ විසඳනවා. දවස් 3න් වීටික ගබඩා වෙති. මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවක අත්පාය හකුලුවගෙන ඉන්න සභාපති කෙනෙක් නෙමෙයි මම. දැන් බලපන් හිටපු සභාපති කියලා දවස් දෙකක් වෙනවා. තාම නෑනේ බං. අර බලපන් අහස දිහා. හැබැයි පුතේ තවත් නම් වැඩි දවසක් මේ අහස ඉවසන එකක් නෑ. ඕන් කිව්වා. දැන් ඕක මෙහෙමනේ ජිනේ අයියේ. භූගෝල විද්‍යානුකූලව ගත්තාම ඔය කුණාටුවක් ඇති වෙන්නේ ඇවිල්ලාද? තාම ඇවිල්ලා නෑ බං. මට නම් මේ කන්නේ වෙච්ච දේවල් වල හැටියට හිතට සාධාරණ බයක් දැනෙන්නේ. අක්කර දෙකක් කරන්න වෙච්ච ණය. ළමයින්ගේ ඉස්කෝලේ වියදම්. වැස්සොත් නම් වහ තමා කන්න වෙන්නේ. කොහමද මේ සභාපතිගේ හොරබුරු නෑ. කෙලින්ම බුලට් ටික ඉන්දියාවෙන් බස්සලා තියෙනවා. කේරළෙන් බස්සලා තියෙනවා. මේ සෙට් එක එකතු වුණොත් ගෝයන් කපන්න විතරක් නෙමෙයි. පේනවනේ දැකේදී. ගෝයන් කයි. පේනවනේ බාහුබලිලා වගේ අම්මා. පේනවා. හැබැයි හිටපු සභාපති මහත්තයෝ දැන් ගිහිල්ලා කන්න වෙන්නේ ගෝයන් නෙමෙයි. දැන් ගියොත් කන්න වෙන්නේ විදුරු තමයි නේ. ඔව්. එමකෝ යායම කපලා ඉවරයි. අන්තිම ටික කපන ගමන් ඉන්නේ.
එහෙම වෙන්නේ කොහොමද බා? එන ඉතින් ඒක හාස්කමක් වෙන්න ඕන. හාස්කමක් තමයි. ඇස් දෙක ඇරලා බලන්න යායදී ආ. කොහොමද? අස්සන්න නෙළුවනේ හා පුරා සබපති නාඹගේ නෑ වස්තරේ අදි බල පිෂ්ට වෙඩි වගේ සිස්ටම් එන්න මේක දසමහ යෝධ පරපුරේ හොඳ කල්ල ජීවිතේට වැඩි කල්ල භාවිතේට මේක තමයි ට්‍රෙන්ඩි ලෝවල් හාර්වෙස්ටරේ ඒ කපන එක කපන බාල බර විට කරල් හාර්වෙස්ටරේ ඒ තියෙන නියරෙද කුඹු රෙද සබ හොඳ කරල් මලි නෑ මිස් කරේ මුළු රටේම අස්සනු නෙලා දෙන අදි බල වේගෙන් එන්න ඩිම ලෝවල් හාර්වෙස්ටරේ නඩත්තු ලේසි දියදම ඊසි නොදිරන කැසි නිසා ඉතුරු හැම සතේ ධාරිතාව උපරිම පළලින් පැඩවීම රජ කැපිලට එන මේ අන්තරේ රූ ඊය ස්වගවි මැඩීමෝ වගකීම යසම සමයිනේ ලෝවල් හාර්වෙස්ටරේ බෙන්ගාල බොක්කේ සුලිකුණාටු තත්ත්වය පටන් ගද්දිම යාය කපලා කොල්ලා ගොඩා හොදේ කපන බකොලි තිය තම ගොයන් එක දී කරල පදෑ මිස් කරේ එලින්ද ළඟ කඩ පිල්ලේ බුලු ගමේ කතා මේ ආයම කැපුවේ මේකෙන්ද? කො ඕලින් කපපුවාම වී භාගයට භාගයක් කුඹුරේ. උඩගමේ සෝමේවා මොකක් ගෙනල්ලා අන්න දැන් ඒක ජනරංජන කරජ් එකේ. හිතන් ඇති මහලුකු වීරකමක් කරා කියලා ඕකෙන් කපලා. සෝමේ මුදලාලි වගේ හොයන්නේ බලන්නේ නැතුව ආවට ගියට වැඩ කරන මිනිස්සෙක් නෙමෙයි මම. මේක ඇවිල්ලා ඩීමෝ එකෙන් ගේන ඔරිජිනල් ලෝවල් හාර්වෙස්ටර් මැෂින් එක. අපතේ යාම අනිත් මැෂින් වලට සාපේක්ෂව නැත්තටම නැත්තරම්. මේකේ තියෙන වේගය වගේම පළලින් වැඩි කටයබාරක නිසා ඕනම කුඹුරක් ඉක්මනට කපන්න පුළුවන්. අනිත් එක මේකේ කල්පෑවත්ම අමතර කොටස් කියන බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. මොකද දැන් ඩීමෝ එකේ අලුයන් පස්සේ සේවාව සුපිරි කියලා හැමෝම දන්නවනේ. කොහොමද බඩු? සුපිරි නේ. ලෝවල් හාර්වෙස්ටර් මැෂින් එකක් ගද්දී ඩීමෝ ලගෙන් ඔයාලට අවුරුදු 2ක අසම වගකීමක් හම්බ වෙනවා. සෝමේ මුදලාල්ලා වගේ වැඩ කරන්නේ නැතුව ඩීමෝ එකෙන් ගේන ඔරිජිනල් ලෝවල් හාර්වෙස්ටර් මැෂින් එකක් ගත්තොත් එහෙම යායම ගොඩ දා ගන්න පුළුවන් කිඳිරි ගන්න නැතුව. පාරයි නේ මල්ලි. මේ අයියේ මේක ගන්න කීයක් දාන්න ඕනේද අයියේ? මේක තමයි මල්ලි ලංකාවේ අඩුම ගාණක් දාලා ගේන්න පුළුවන් හාර්වෙස්ටර් එක. මරුනි. උඹලා ඉන්දියාවේ නේද ආව කිව්වේ? අර සිංහල කතා කරන්නේ නේද? මෙන්න මෙයාගේ මේ පිස්සු වැඩනේ. දැන් අපිට මේ ආයෙ වැඩ නැද්ද කියන්නකෝ. මෙතන අපිට සාරිය ඇඳලා දවසට රුපියල් 10000 දෙනවා කියපින්දනේ මම මුන් ටිකක් අරගෙන මේ වැඩට ආවේ. සි. දැන් ඉතින් ආයෙත් හොරපතනට යන්න එපා. අයියා හොරපතන්ට කෙලින්ම යන්න බක් කියනවාද? හින්දි හින්දි නෙමෙයි ආයෙ හන්දියකත් හම්බෙන්න එපා. තාලඩෝ හොම්බ. ඉත්තා මෙහෙවර යන්න. අර නතර කරපු ආයෙ ඉතුරු වෙට් ටිකවත් කරගන්න. ඒ මදර වහිනා ඉවරෙකුත් නෑ රෙද්ද. ඔන්න වැස්ස. නම යන්නේ. නතර කරපියව. රෙද්දලාගේ බන්නන්නේ යාමට පිළිපිලි වෙලක් නෑ. දෙවුනේ වැඩවල ඉඳ අපේ වැඩක් පාලු කරගෙන. මාරයිනේ මල්ලි. ගමේ කලටත් අරුවලකු අද දෙන්නම් ගමේ උන්ට කැඳක් නැති වෙන්නේ පැතු නිසංක Mali Rama Bana Sogava Mali Karo Mundega Mama වී කපඩාව අලු කපඩාව කරනවා ගනි ඉරිබෙත් පතුර panjang kaya dia utara gini geli biji awa ando beli cuma na kurang ni mama awa he මේ අර අපි වැස්සවලාහක දෙයියන්ට බාරයක් වුණානේ වැස්සෙන් අපේ ගොවිතැන්පත් රැකදින්න කියලා. ඉතින් අපේ ගොවිතැන්පත් වැස්සෙන් අපේ දෙයියෝ රැකදුන්නේ හින්දා අපි මේ බාරය ඔප්පු කරන්න ආවේ. යා කුප්පිට ආවා හේ. යක්කු පිටිට එන්න කලින් කට්ටඩිය වටේට වට කරලා හිටියේ.
ගබඩාවට පෙට්‍රල් හදලා මෙතනම බාරප්පු කරන්න ඕනද? බලන්නකො මෙයාට ගම ගැන තියෙන කැක්කුම. ඒ නිසාද මහත්තයෝ වැවේ බැම්ම කඩලා දැම්මේ. බිත්තර වී කලවම් කරලා ගොවි අසරණ කළේ. කුඹුරු තල්ලා අලි පැගුවා කියලා බොරු කිව්වේ. මාර කැක්කුමක් එක. සාජ මේ දෙන දාන වාහනට. දෙන්නෙක් නෙමෙයි ලොකු මහත්තයා. තුන් දෙනෙක් ඉන්නවනේ මෙතන. මේ මිනිස්සයා හින්දා තමයි මේ වෙන්න ගියපු විනාශෙ මෙහෙම නතර වුනේ. වාරයි නේ මල්ලි. වැව් බැම්ම කඩනකොට ඒකටත් මං උදව් කරා. බිත්තර වී ටික කලවම් කරනකොට ඒකටත් මං උදව් කරා. වාරයි නේ මල්ලි. වල්ලාලි විනාශ කරා කියලා වගාව විනාශ කරනකොට ඒකටත් මං උදව් කරා. හැබැයි ගොවියෝ දුක් මහන්සියෙන් ඉතුරු කරගත්ත මේ වී ටිකට ගිනි තියන්න හදනකොට පවුල් කීයක් අසරණ වෙලා ළමයි කී දිනෙක දුක් විඳිනවද කියලා මතක් වෙනකොට මට ඒකට හිත ඉද දුන්නේ නැහැ මහත්තයෝ. මට සමා වෙන්න. සාය මේ දෙන දාන වාහනට. යා තමුණුත් අන්තිම මොහොතේ හරි දේ කරාට තමුණුත් වැඩියට ගොඩක් කරලා තියෙනවා. ඒ නිසා හෙට උදේ අනිවාර්යයෙන්ම පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න.